එතකොට ඒත් එක්කම ඔබට මතක ඇති මේකෙදි අපි කතා කරා මේ විෂය හැදෑරීමේ වැදගත්කම මොන වගේද සහ මේ විෂය ලංකාවට හඳුන්වා දුන්නේ කොහොමද කියන කාරණාව අපි පළවෙනි පාඩමේදී කතා කරා. එතකොට අද දවසේදී අපි ඔබත් එක්ක කතා කරන්න සූදානම් ආදමේ දුවේ පුතේ sannivedanaye පදනම කියන කොටසේ sannivedanaya පදනම කියන කොටසේ පසුගිය දවසේ අපි මූලිකාංග කිහිපයක් කතා කරා. ඒක යලි ආවර්ජනය කළා. එතනින් ඉදිරියට අපි මේ පාඩම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එතකොට අපි ගිය සතියේ දරුවනේ කතා කරා sannivedanaya මූලිකාංග වලට කලින් අපි කතා කරා මේ sannivedanayට විවිධ භාෂාවන් වලින් ලබා දීලා තියෙන අර්ථකථන මොන වගේද නැත්නම් විවිධ භාෂාවලින් මේකට ලබා දෙන අදහස් මොන වගේද කියන කාරණාව. එතකොට අපි කතා කරා sannivedanaya කියන්නේ දරුවනේ සරලවම තොරතුරු හුවමාරුව. එතකොට මේ තොරතුරු හුවමාරුව කියන කාරණාව ඇතුළේදී අපි කතා කරා sannivedanaya කියන වචනේ පුළුල් අර්ථය. ගත්තට පස්සේ පුළුල් අර්ථයේ තියෙන ඔබට මතක ඇති මම ගිය සතියේ කියා දුන්නා. දැනගද්දී දැන ගැනීමට සැලැස්වීම දැනගද්දී දැන ගැනීමට සැලැස්වීම තමයි දරුවනේ sannivedanaya කියන්නේ කියලා මම ගිය සතියේදී ඔබත් එක්ක කතා කරා. එතනින් ඉස්සරහට ගිහිලා දරුවනේ අපි මේකට ඉංග්‍රීසි භාෂාවේදී communication කියලා කිව්වා. communication කියනවා කියලා කිව්වා. communication කියන්නේ මගේ දුවේ පුතේ sannivedanaya ඉංග්‍රීසි භාෂාවෙන් sannivedanaya කියන එක හඳුන්වන විදිහ. එතකොට මේක බිඳිලා ආවේ communis කියන ලතින් වචනයෙන් කියලා මම ඔබත් එක්ක කතා කරා. එතනින් ඉස්සරහට ගිහිලා මේ ලතින් වචනය තමයි communis කියන වචනේ තේරුම ගත්තාම ඒ වචනේ තේරුම පොදු බවට පත් කිරීම. පොදු බවට පත් කිරීම කියලා මම ඔබත් එක්ක කතා කරා. එතකොට දරුවනේ මෙන්න අපි ගිය සතියේ කතා කරපු දේවල් දැනගත් දේ දැන ගැනීමට සැලැස්වීම පුළුල් අර්ථය. එතනින් ගිහිල්ලා communication කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ වචනය. ඒකේ තේරුම පොදු බවට පත් කිරීම කියන අදහස. එතනින් ඉස්සරහට ගිහිල්ලා අපි කතා කරා මේකේ දෙමළ භාෂාවෙන් කියනවා මේකට තොඩර් පාඩල් කියලා. තොඩර් පාඩල් කියන්නේ සබඳතා පැවැත්වීමේ ක්‍රියාවලිය. සබඳතා පැවැත්වීමේ ක්‍රියාවලිය ඒත් එක්කම මේක සිංහල භාෂාවෙන් අපි හඳුන්වනවා පුතේ. සිංහල භාෂාව ඇතුලේ මේක අපි මනවින් දැනුම් දීම කියලා ශබ්දකෝෂවල කතා කරනවා කියලා මම ඔබත් එක්ක කතා කරා. මනවින් දැනුම් දීම. එතකොට අපි ගිය සතියේ ආරම්භයේදී ඔන්න ඔය කියන කාරණාව ගැන කතා කරා. අපි එතනින් ඉස්සරහට ගිහිල්ලා sannivedanaya මූලිකාංග කියන්නේ sannivedanaya කියන ක්‍රියාවලිය සිද්ධ කරන්න ඕනේ කරන මූලිකම දේවල් තමයි sannivedanaya මූලිකාංග කියන කොටසට අයිති වෙන්නේ කියලා කතා කරා. එතකොට දරුවනේ sannivedanaya මූලිකාංග ගණනාවක් තියෙනවා කියලා කිව්වා. sannivedanayට අත්‍යවශ්‍යම ප්‍රධාන මූලිකාංග හතරක් අපි පසුගිය සතියේදී කතා කරා. අපි ඉතින් පළවෙනි කොටසට මම ආයේ ආවර්ජනය කරන්නම් sannivedakaya. පුතේ sannivedakaya කියන්නේ කිසියම් පාර්ශවයක් සමග තොරතුරු හුවමාරු කරන්නාට අපි sannivedakaya කියලා කියනවා. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ මම ඔයත් එක්ක කතා කරනවා. එතකොට දරුවනේ මේ වෙලාවේ sannivedakaya මම තමයි ඔයාලත් එක්ක තොරතුරු හුවමාරු කරන්නේ. එතකොට කිසියම් පාර්ශවයක් සමග තොරතුරු හුවමාරු කරන්නාට අපි sannivedakaya කියලා කියනවා. එතකොට එයා ඒ තොරතුරු සකස් කරන්නේ පුතේ කිසියම් අරමුණක් සහිතව. කිසියම් අරමුණක් සහිතව තමයි මේ පණිවිඩේ නැත්තම් තොරතුරු සකස් කරන්නේ. ඒකට එයා සංකේත භාවිතා කරනවා. ඒත් එක්කම එයා මේ පණිවිඩය ලබා දෙනකොට එයා ග්‍රාහකයා නැත්තම් පණිවිඩය ලබා ගන්න පුද්ගලයාගේ අත්දැකීම් පසුතලය ගැන එයාට තියෙන අවබෝධය ගැන එයාගේ සංකේත පිළිබඳව තියෙන අවබෝධය ගැන එයා සැලකිලිමත් වෙන්න ඕනි කියලා අපි ගිය සතියේ කතා කරා. ඒත් එක්කම පුතේ sannivedakaya මේකේ ප්‍රධාන වැදගත් කාර්යයක් කරනවා කියලා අපි ගිය සතියේදී කිව්වා. ඒ කියන්නේ sannivedakayaගෙන් තොරව sannivedana ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මෙයා තමයි sannivedana ක්‍රියාවලියේ
ආරම්භකයා. sannivedana ක්‍රියාවලියේ ආරම්භකයා වෙන්නේ sannivedakaya කියලා අපි ගිය සතියේ කතා කරා. ඒත් එක මම කිව්වා sannivedakaya වෘත්තීය වශයෙන් ඉන්නවා. ඒ කියන්නේ අපි කියනවා යාලා ජොබ් එක විදිහට sannivedanaya කරනවා. මම ගිය සතියේ කිව්වා ජොබ් එක විදිහට sannivedanaya කරනවා ගුරුවරු, නීතිඥවරු. ඒත් එක්කම තව කවුද? දේශපාලඥයෝ, නිවේදකයෝ, මේ වගේ පුද්ගල මාධ්‍යවේදියෝ, මේ වගේ පුද්ගලයෝ දරුවනේ වෘත්තීය විදිහට sannivedanaya කරනවා, තොරතුරු හුවමාරු කරනවා. එතකොට දරුවනේ අපි මෙතෙන් වෙනකන් කතා කරා sannivedakaya කියන්නේ කවුද? එයාගේ ඒ කියන රෝල් එක ඇතුලේ නැත්නම් එයාගේ තියෙන භූමිකාව ඇතුලේ එයාට තියෙන කාර්යයන් මොනවද? එතකොට එයා සංකේත භාවිතා කරලා සංදේශය හදනවා. ඒක හදන්නේ කිසියම් අරමුණක් සහිතව. එතෙන්දී එයා ග්‍රාහකයාගේ අත්දැකීම් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒත් එක්කම එයා තමයි මේකේ ආරම්භකයා. ඒත් එක්කම වෘත්තීය මට්ටමේ sannivedakayෝ ඉන්නවා කියලා මම ඔබත් එක්ක කතා කරා. ඊට පස්සේ පුතේ මේ කාරණාව ජනමාධ්‍යට ආදේශ කරලා මම ඔබත් එක්ක කතා කරා. ජනමාධ්‍ය ඇතුලේ sannivedakayෝ ඉන්නේ. මම කිව්වා ජනමාධ්‍ය ඇතුලේ ඉන්නේ sannivedakayoo. ඒක බහුවචනයෙන් කිව්වේ ඇයි? ජනමාධ්‍ය කියන්නේ පුතේ අතිවිශාල පිරිසකට එකවර තොරතුරු ලබා දෙන අවස්ථාවක්. නැත්නම් විධික්‍රමයක්. එතකොට අතිවිශාල පිරිසකට එකවර තොරතුරු දෙනකොට ඒ තොරතුරු වල විශ්වාසය තියෙන්න ඕනේ. ඒත් එක්ක මේක නිවැරදි වෙන්න ඕනේ. ඒකෙන් ඒ ප්‍රවෘත්තිය නැත්නම් ඒ තොරතුරෙන් සමාජයට විශාල බලපෑමක් වෙන නිසා ඒක වගකීමෙන් ඉදිරිපත් කරන්න ඕනේ. වගකීමෙන් ඒක ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට මෙන්න මේ හේතුත් එක්ක අපි කිව්වා ජන sannivedanayේදී sannivedakayෝ ඉන්නවා. එයාලා තොරතුරු විශ්වාසයෙන් ඉදිරිපත් කරන්න ඕනේ, නිවැරදි වෙන්න ඕනේ, වගකීමක් තියෙන්න ඕනේ. ඒ නිසා මේක ඇතුලේ වැඩ කරන්න පුතේ අර කලින් කිව්වා වගේම වෘත්තීය sannivedakayෝ. ඔයාලා සාමූහිකව තමයි මෙතෙන්දි සම්බන්ධ වෙන්නේ. සාමූහිකව. හරිද? වෘත්තීය කියන්නේ දැනුමක් තියනවා යාලට. අත්දැකීම් තියනවා. එයාලා වගකීමට බැඳී ඉන්නවා සහ වැටුපක් ලබනවා ඒ වෙනුවෙන්. හරිද? ඔන්න මම කිව්වා වෘත්තීය sannivedakayෝ කියන්නේ කවුද කියලා. දැන් බලමු ජනමාධ්‍ය ඇතුළේ ඉන්න වෘත්තීය sannivedakayෝ කවුද කියලා. නිවේදකයෝ. ඔයාලා දන්නේ නිවේදකයෝ. ඊට පස්සේ පිටපත් රචකයින්. එතනින් එහාට ගිහිලා අධ්‍යක්ෂකවරු, කැමරා ශිල්පීන්, ශබ්ද පරිපාලකයින්. මෙන්න පුතේ ජනමාධ්‍ය ආයතන ඇතුලේ ඉන්න වෘත්තීය sannivedakayෝ. එතකොට මෙයාලා එකතු වෙලා තමයි ජනමාධ්‍ය ඇතුලේ sannivedana ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. එතකොට මෙයාලා තමයි මේකේ ආරම්භය වෙන්නේ. ඒත් එක මට කියන්න බැරි වෙච්ච තව එක දෙයක් තියෙනවා. මෙන්න මේ sannivedakaya කියන එක්කෙනා පුතේ පුද්ගලයෙක් විදිහට වගේම පුද්ගලයෙකු හෝ ආයතනයක් විදිහට මෙයා කටයුතු කරන්න පුළුවන්. පුද්ගලයෙක් විදිහට දැන් මේ වෙලාව මම ඔබත් එක්ක ගනුදෙනු කරනවා. එතකොට පුද්ගලයෙක් වෙන්නත් පුළුවන් දරුවනේ, ආයතනයක් වෙන්නත් පුළුවන්. ආයතනයක් කියන්නේ දැන් ඔබ අහලා තියෙනවා ජනාධිපති ලේකම් කාර්යාලය. ජනාධිපති ලේකම් කාර්යාලය නිල නිවේදන දෙනවා. ඒත් එක්ක මේක සංවිධානයක් වෙන්නත් පුළුවන්. සංවිධානයක්. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඊට පස්සේ යුනෙස්කෝ සංවිධානය, ඊට පස්සේ ඔයාලා අහලා ඇති ඔය එක එක සමිති සමාගම් වලින් නිල නිවේදන නිකුත් කරනවා. එතකොට දරුවනේ sannivedakaya කියන කෙනා පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්, ආයතනයක් වෙන්නත් පුළුවන්, සංවිධානයක් වෙන්නත් පුළුවන්. එතකොට ආයත් සරයක් මන්ටක් ගාලා කියනවා sannivedakaya කියන කෙනා sannivedakaya කියන්නේ තවත් පාර්ශවයක් වෙත තොරතුරු ලබා දෙන්න. එයා කිසියම් අරමුණකින් ඒක සිද්ධ කරන්නේ. එයා ඒ පණිවිඩය හදන්න සංකේත භාවිතා කරනවා. එතෙන්දී ආ ග්‍රාහකයාගේ අත්දැකීම් ගැන සිතන්න ඕනි. එතකොට දෛනික ජීවිතයේදී වෘත්තීය sannivedakayෝ ඉන්න හැම මිනිස්සෙක්ම sannivedakayek. හැබැයි ජොබ් එක විදිහට sannivedanaya කරන අය. දැන් මේ වෙලාවේ මම sannivedakayek
ඔබත් එක් ගුරුවරයෝ, නීතිඥයෝ, නිවේදකයෝ, දේශපාලඥයෝ වගේ පුද්ගලයන්. ඒත් එකම සංනිවේදන ක්‍රියාවලියේ ආරම්භකයා විදිහට මම කටයුතු කරනවා. එතකොට දරුවනේ සංනිවේදකයා කියන්නේ ඔන්න ඔයා. එතකොට සංනිවේදකයෝ ජනමාධ්‍යට ආවට පස්සේ මෙයාලා සංනිවේදකයෝ බහුවචනයෙන් කිව්වා. මෙයාලා විශ්වාසයෙන් නිවැරදිව වගකීමෙන් තොරතුරු ලබා දෙන්න ඕනේ. ඒත් එක්කම මේක සාමූහික ක්‍රියාවලියක් ජනමාධ්‍ය තුළේ වෘත්තීය සංනිවේදකය ගත්තාම දැනුම අත්දැකීම් වගකීම සහ වැටුපක් ලබන පිරිසක් නිවේදකයෝ රචකයෝ අධ්‍යක්ෂකවරු කැමරා ශිල්පීන් ශබ්ද පරිපාලකයන් වගේ පුද්ගලයෝ මේකට අදාළ වෙනවා. උදාහරණ කියලා දාලා චතුරාල් විස් අපි දන්න ප්‍රසිද්ධ නිවේදකයෙක් රංගනද සිල්වා ඔන්න ඔය විදිහට ඔබ සංනිවේදකයා නිර්වචනය කරගන්න. මම හිතනවා ඒකේ ගැටලුවක් වෙන්නේ නැතිව ඇති කියලා. අපි යනවා එතනින් ඉස්සරහට සංනිවේදකයා කියන මූලිකාංගය මම ගිය සතියේත් කතා කරා. ආයෙත් දැන් මේ ඔබත් එක්ක ඉක්මනින් කතා කරගෙන ගියේ. මම එනවා ඊගාව සංනිවේදන මූලිකාංගයේ දරුවනේ මාධ්‍ය. මාධ්‍ය කියන්නේ මොකක්ද? මාධ්‍ය කියන්නේ මොකක් වෙන්න පුළුවන්ද? මාධ්‍ය. මාධ්‍ය කියන්නේ මෙන්න ඉන්නවා පුතේ සංනිවේදකයා. එයා ග්‍රාහකයන් නැත්තම් පණිවිඩය ලබා දෙන පුද්ගලයාත් එක්ක සම්බන්ධ වන ක්‍රමය නැත්තම් පණිවිඩය ලබා දෙන ක්‍රමවේදයට අපි කියනවා මාධ්‍ය කියලා. තේරුණාද? සංනිවේදකයා ග්‍රාහකයාට පණිවිඩය ලබා දෙන ක්‍රමවේදය. එතකොට දරුවනේ මේකට අපි මාධ්‍ය කියලා කියනවා. එතකොට සාමාන්‍යයෙන් දෛනික ජීවිතයේදී අපි යොදාගන්නේ මේකට පංචේන්ද්‍රය. ඇස කන නාසය දිව සම කියන පංචේන්ද්‍රය තමයි අපි දෛනික ජීවිතයේදී මේකට යොදාගන්නේ. ඒත් එක්කම පුතේ අපි ගත්තට පස්සේ අද වෙනකොට තාක්ෂණයේ දියුණුවත් එක්ක මොකක්ද වෙලා තියෙන්නේ? මේ කියන මාධ්‍ය කියන දේ දියුණු වෙලා තියෙනවා. දැන් ඔයාලා අපි මේ කතා කරන Zoom platform එක. Zoom. ඊට පස්සේ ගිහිල්ලා social media. දැන් social media ඇවිල්ලා තියෙනවා ෆෝන් එක පරිගණකයේ ආශ්‍රිතව නිර්මාණය වෙච්ච මේ කියන social media තියෙනවා. එතනින් එහාට ගිහලා Skype, Viber වගේ මේ සියල්ල social media වලට අයිති වෙනවා. ඊට පස්සේ email SMS මේ වගේ ක්‍රම හරහා දරුවනේ මොකද්ද වෙන්නේ? අපි පණිවිඩ හුවමාරු කරගන්නවා. පණිවිඩේ හුවමාරු කරගන්න ක්‍රමයට තමයි දුවේ පුතේ අපි කියන්නේ සංනිවේදනයේ මාධ්‍ය කියලා. එතකොට මේක ජන සංනිවේදනයේට එනකොට ජන සංනිවේදනයේ කියන කොටසට එනකොට පුතේ මේක ජන මාධ්‍ය පාවිච්චි කරන උදාහරණ විදියට රූපවාහිනිය ගුවන් විදුලිය පුවත්පත කියන ජනමාධ්‍ය මේ විදිහට මිනිස්සුන්ට තොරතුරු ලබා දෙන්න භාවිතා කරනවා. එතෙන්දි මතක තියාගන්න එකවර අතිවිශාල පිරිසකට තොරතුරු හුවමාරු කිරීම තොරතුරු ලබා දීම මේ කියන ජනමාධ්‍ය හරහා අපි සිද්ධ කරනවා කියන කාරණාව. එතකොට මාධ්‍ය කියන කොටසත් අපි ওই විදිහට අවසන් කළා. මං යනවා සංදේශයට. සංදේශය කියන්නේ මොකද්ද? දැන් ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕනේ මේ දේවල් එක සංදේශය නැත්තම් පණිවුඩය කියන්නේ මොකද්ද කියලා. දුවේ පුතේ සංදේශය නැත්තම් පණිවුඩය කියන්නේ සංනිවේදකයා මෙන්න ඉන්නවා සංනිවේදකයා මෙන්න ඉන්නවා ග්‍රාහකයා සංනිවේදකයා ග්‍රාහකයා වෙත ලබා දෙන තොරතුර සංදේශය කියලා අපි හඳුන්වනවා. එතකොට මේක ලිපියක් වෙන්න පුළුවන් නැත්නම් නිකන් කතා බහක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඊමේල් එකක් වගේ දෙයක් වෙන්න පුළුවන් ඊට පස්සේ අපි හිතමු දැන්වීමක් වගේ දෙයක් වෙන්න පුළුවන් ඔන්න සංදේශයේ විවිධාකාර. හරිද? කොහොම හරි අපි මේ සංදේශය හදන්නේ දරුවනේ සංකේත පාවිච්චි කරලා. සංකේතාන්තර දැන් මම මේ කියන ඔයාලට මේ ලියලා දෙන දේවල් ලිව්වේ මම වචන පාවිච්චි කළා. ඒතකොට මේක සංදේශයක්.
එතකොට පුතේ ඒකට සංකේත පාවිච්චි කරනවා. මම සංදේශය හදන්නේ කිසියම් අරමුණක් වෙනුවෙන්. අරමුණක් මොකද්ද මේ වෙලාවේ අපේ අරමුණ? අපේ අරමුණ තමයි ඉගෙන ගැනීම, ඉගැන්වීම කියන අරමුණයි තියෙන්නේ. එතනින් ඉස්සරහට ගිහිල්ලා මේක හදන්නේ සංනිවේදකය. සංදේශය හදන්නේ සංනිවේදකය, සංනිවේදන ක්‍රියාවලිය ආරම්භකයා විදිහට එයා සංදේශය සකස් කරලා ඒක ග්‍රාහකයා වෙත යවනවා. එතකොට ග්‍රාහකයා එක තේරුම් ගත්තොත් තමයි සංදේශය සාර්ථක වෙන්නේ. ඊට පස්සේ අපි ජන සංනිවේදනයට ආවොත් ජන සංනිවේදනය ඇතුලේ ඕක පොදු සංදේශ විදිහට තියෙන්නේ. මොකක්ද තියෙන්නේ පොදු සංදේශ කියන්නේ? පොදු සංදේශ කියන්නේ සමාජයේ ඉන්න අතිවිශාල වූ පිරිසකට, අතිවිශාල වූ ජනතාවට එකසේ වැදගත් වන හෝ බලපෑමක් ඇති කරන පණිවුඩ තමයි දැන් මෙතන ජනමාධ්‍ය හරහා ජන සංනිවේදනය තුල ප්‍රචාරණය. උදාහරණයක් විදිහට මේ දවස්වල කාලගුණ ප්‍රශ්න තියෙනවානේ. දැන් ඔන්න දානවා නායම් අනතුරු ඇඟවීම. මේ මම දැක්ක අද සවස් ප්‍රවෘත්තිය දාලා තියෙනවා. ඔය කෑගල්ල, රත්නපුර, නුවරඑළිය ආශ්‍රිත ප්‍රදේශවලට නායම් අනතුරු ඇඟවීම දාලා තියෙනවා. එතකොට දරුවනේ දැන් ඔය අනතුරු ඇඟවීම පොදු සංදේශයක්. ඒ පොදු වෙන්නේ ඕක ඒ දිස්ත්‍රික්ක වලට විතරද අදාළ වෙන්නේ? කෑගල්, නුවරඑළිය, රත්නපුර ඔය කියන දිස්ත්‍රික්ක වලට විතරද? නෑ. මේක සමස්ත ලංකාවටමයි තියෙනවා. ඇයි ඒ? කවුරු හරි ප්ලෑන් කරගෙන හිටියානම් ඔය පැත්තේ යන්න. අපි හිතමු නුවරඑළිය රිවර්ස්ටන් යන ට්‍රිප් එකක් ප්ලෑන් කරලා තියෙනවා. එතකොට එයාට පුළුවන් වෙයිද ඔය ට්‍රිප් එක යන්න? බැහැ. ඇයි ඒ? නායෑමේ අනතුරු නායෑමේ අවදානමක් තියෙනවා. ඊට පස්සේ අපි හිතමු කවුරු හරි ඔය පැත්තේ මේ පැත්තේ ඉඳන් කොළඹට යනවා කවුරු හරි. නැත්තම් නෑ ගමනක් එන්න සූදානම් කරලා තියෙනවා. එතකොට දරුවනේ එයාලට ඒ කියන දේවල් වෙනස් කරගන්න එකවර බලපෑමක් සිද්ධ වෙන්න නිසා තමයි අපි ඒවට පොදු සංදේශ කියලා කියන්නේ. කොයි වෙලාවකවත් ඔයාගේ නම කියලා මෙන්න මේ විශේෂ ප්‍රවෘත්තිය ඔයාටයි ඉදිරිපත් කරන්නේ, මෙන්න මේ කාටුන් එක ඔයාටයි ඉදිරිපත් කරන්නේ, මේක රුවන්වැලි නගරයේ හෝ කෑගල්ල නගරයේ හෝ මහනුවර නගරයේ ඉන්න ඔබටයි මේ කියන්නේ කියලා අපි එහෙම විශේෂ නිවේදන නිකුත් කරන්නේ නැත්නම් විශේෂ පණිවිඩ ලබා දෙන්නේ නැහැ. එතකොට පුතේ පොදු සංදේශ කියන්නේ එකවර අතිවිශාල ජනතාවකට එකසේ වැදගත් වන එහෙම නැත්නම් බලපෑමක් වන ආකාරයේ පණිවිඩ. එතකොට උදාහරණයක් විදිහට ප්‍රවෘත්ති, ටෙලිනාට්‍ය, විවිධාකාර වූ රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත් අන්තර්ගත මෙන්න මේ කියන සංදේශය කියන කොටසට අදාළ වෙනවා. එතකොට මම හිතනවා ඔබට සංදේශය කියන කොටසෙත් ගැටලුවක් නැතුව ඇති කියලා. එතකොට ඔයාලට ගැටලුවක් තියෙනවා නම් මොනවා හරි ඒ ගැන අහන්න සහ ඔයාලට අවශ්‍ය දේවල් නෝට් කරගන්න. හරි. ඊට පස්සේ මම යනවා ඉස්සරහට ග්‍රාහකයා ගාවට. ග්‍රාහකයා කියන්නේ කවුද? ග්‍රාහකයා ඔබට දැන් අදහසක් තියෙන්න ඕනේ පුතේ. ග්‍රාහකයා කියන්නේ සංනිවේදකයා ලබා දෙන පණිවුඩය ලබා ගන්නා පුද්ගලයාට. සංනිවේදකයා දෙන පණිවිඩය ලබා ගන්නා පුද්ගලයා. දැන් මේ වෙලාව මම කියන දේ අහන් ඉන්නේ ඔබ. එතකොට ඔයා මේ වෙලාවේ ග්‍රාහකයෙක් පුතේ. දැන් ගෙදෙද්දි අම්මා මොනවා හරි වාට කියනවා. එතකොට ඔයා එක අහන් ඉන්නවා. එතකොට අහන් ඉන්නවා නම් ඔයා ග්‍රාහකයා. කවුරු හරි වාට මැසේජ් එකක් දානවා. ඔයා ඒකට රිප්ලයි කරනවා. එතකොට මැසේජ් එක දැන් දානකොට මේ මැසේජ් එක අරගන්නකොට ඔයා ඒක සීන් කරනකොට ඔයා ග්‍රාහකයා. එතකොට පුතේ දෛනික ජීවිතයේදී හැම මිනිස්සෙක්ම සංනිවේදකෙක් වගේම ග්‍රාහකයෙකුත් වෙනවා. තේරුණාද? එතකොට අවධානයෙන් ඉන්න. කිසියම් පාර්ශවයක් ලබා දෙන්න නැත්නම් සංනිවේදකයා ලබා දෙන තොරතුරු ලබා ගන්නා පුද්ගලයා ග්‍රාහකයා. එතකොට එයා සංනිවේදකයා දෙන පණිවිඩය තේරුම් ගන්න ඕනේ. සංනිවේදනයේ සාර්ථක කරගන්න සංනිවේදනයේ පණිවිඩය තේරුම් ගත යුතුයි. ඒත් එක්කම
අපට හම්බෙනවා ප්‍රධාන වශයෙන්ම ග්‍රාහකයෝ වර්ග 3 දෙනෙක්. සක්‍රීය ග්‍රාහකයා, අක්‍රීය ග්‍රාහකයා සහ විචාරශීලී ග්‍රාහකයා. සක්‍රීය කියන්නේ මාධ්‍ය මගින් ලබා දෙන ඕනෑම ආකාරයේ පණිවිඩයක් අරගන්නවා ඩයල් එක. මේක මට හොඳද නරකද ඕනද නැද්ද කියලා හිතන්නේ. මොකද කරන්නේ? එයා ඕනෑම ආකාරයේ පණිවිඩයකට ප්‍රතිචාර දක්වනවා. සෝෂල් මීඩියාවේ නිතරම සැරිසරමින් ඕන එකයි එපා එකයි හැමදේම හොයලා ෂෙයා කර දඟලලා ඉන්නේ. ඒ සක්‍රීය ග්‍රාහකයෙම. වරදක් නෑ සක්‍රීය ග්‍රාහකයා. අක්‍රීය ග්‍රාහකයා එයාට කොච්චර වැදගත් වුණා. එයාට අතිශය වැදගත්. ඒත් මොකද කරන්නේ? එයා කිසි දෙයකට ප්‍රතිචාර දක්වන්නේ නෑ. එයා හරිම සාමාන්‍ය විදිහට ඉන්නවා. එයා මාධ්‍ය මොන දේ කිව්වත් මොන ආකාරයේ පණිවිඩයක් ලැබුණත් එයාට නෙමෙයි ඒකෙන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ. අක්‍රීය ග්‍රාහකයා. විචාරශීලී කෙනා. විචාරශීලී කියන කෙනා චුට්ටක් වෙනස්. මේ දෙන්නගේ අතරමැද තැනක ඉන්නේ. මෙයා මොකද කරන්නේ? එයාට ඕනේ කරන අවශ්‍ය දේවල් නැත්නම් හොඳ නරක වෙන් කරලා අඳුර ගන්න එයාට හැකියාවක් තියෙනවා. එයා අවශ්‍ය දේවල් විතරක් භාවිතා කරලා අනවශ්‍ය දේවල් ඉවත් කරනවා. එයාට අපි කියනවා විචාරශීලී ග්‍රාහකයා කියලා. අවශ්‍ය දේවල් වලට එයා පිළිතුරු දෙනවා. අනවශ්‍ය දේවල් එයා අතහැරලා දානවා. එතකොට මේ පුද්ගලයා තමයි වැදගත්ම ග්‍රාහකයා බවට පත් වෙන්නේ. අපි යනවා ජනසන්නිවේදනයේට. ජනසන්නිවේදනයේදී පුතේ අපි ග්‍රාහකයින්ට වෙනම වචනයක් පාවිච්චි කරනවා. මං හිතන්නේ මං ගිය සතියේ මේක කතා කරා. ග්‍රාහක ශේත්‍රය. ග්‍රාහක ශේත්‍රයක් කියන්නේ මොකද්ද? පුතේ ග්‍රාහක ශේත්‍රයක් කියන්නේ ගණනය කළ නොහැකි, ගණන් කරන්න අමාරුයි, ගණනය කළ නොහැකි, පැහැදිලිව නොපෙනෙන, පැහැදිලිව නොපෙනෙන, පේන්නේ නැහැ කවුද කියලා අපිට. පැහැදිලිව පේන්නේ නැත්නම් අඳුර ගන්නත් බැහැ. ඒත් අතිවිශාල, දැන් මේ වෙලාවේ රූපවාහිනිය නරඹන ප්‍රේක්ෂකයෝ, එයාලා අපිට ගණන් කරන්න බෑ. ඇහැට පේන්නේත් නැහැ. හැබැයි එයාලා විශාල ප්‍රමාණයක්. අපිට මෙච්චරයි කියලා හරියටම කියන්න බෑ. අන්න අපි කියනවා මොකද්ද? ග්‍රාහක ශේෂ්ත්‍රය කියලා. ජනමාධ්‍ය කියන්නේ පත්තර කියවන, ටීවී බලන, රේඩියෝ අහන ග්‍රාහකයෝ ග්‍රාහක ශේෂ්ත්‍රයක් විදිහට තමයි ඉන්නේ. එයාලා පුතේ අපි වචනයක් කියනවා. එයාලා විෂම ජාතියයි. සමජාතිය කියන්නේ සමානයි, විෂම ජාතිය කියන්නේ වෙනස්. මොනවද වෙනස්? එයාලා විෂම ජාතිය වෙන්න හේතුව එයාලගේ කැමැත්තවල නැත්නම් අපි කියන රුචි අරුචිකම් සහ එයාලගේ වයස් මට්ටම්, බුද්ධි මට්ටම්, එයාලා ඉගෙනගෙන තියෙන විදිහ, එයාලගේ වයස, මේ දේවල් එක්ක එයාලා හැම එකිනෙකාට වෙනස් වෙනවා. විෂම ජාතිය ග්‍රාහක ශේෂ්ත්‍රයක් කියන්නේ අන්න ඒ නිසා. තේරුණාද? ඊට පස්සේ පුතේ අපි ගත්තට පස්සේ ජනමාධ්‍ය පරිශීලනය කරන ග්‍රාහකින්ට අපි වෙනම නම් ටිකක් කියනවා. ටීවී එකේ ග්‍රාහකයන් අපි කියනවා ප්‍රේක්ෂකයා කියලා. රේඩියෝ එකේ එක්කෙනාට අපි කියනවා ශ්‍රාවකයා කියලා. ඒත් එක්කම පත්තරේ එක්කෙනාට අපි කියනවා පාඨකයා කියලා. තේරුණාද? පාඨකයා කියලා කියනවා. එතකොට දරුවනේ මෙන්න රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පතේ ග්‍රාහකයන් හඳුන්වන විශේෂණ. එතකොට මම හිතනවා ග්‍රාහකයාත් ඔබට ගැටලුවක් නැතුව ඇති කියලා. එතකොට මෙතනින් එහාට ගැටලු තියෙනවා නම් කාට හරි කවුරු හරි මැසේජ් එකක් දාන්න ටග් ගාලා අපි මේ ගිය සතියේ කතා කරපු කොටස තමයි කතා කරේ. එතන මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් ටග් ගාලා මැසේජ් එකක් දාන්න. සහනි, මේෂා, සසංක මොනවා හරි ගැටලුවක් තියෙද පුතේ ඔයාලට? මොනවා හරි ගැටලුවක් තියෙද? මං හිතනවා නැතුව ඇති කියලා. තියෙනවා නම් කියන්න. හරි. පොඩි තාක්ෂණික දෝෂ නිසා මේ ලින්ක් එක කට් වෙනවා පුතේ. මේ පොඩ්ඩක් ආයෙම ඒ ලින්ක් එකෙන් ජොයින් වෙන ටග් ගාලා